මේක බොනෝ. මට ඕන තේ එකක් නෑ වාට ඕන නම් වී ගන්න. මාත් එක්ක මේ තියෙන තරහ මේ කැම බීමත් එක්ක තියාගන්න බෑ. මට මේ අම්මයි තාත්තයි මරාගත්ත උන්ගේ කෑම ඕනේ නෑ. මට අතපය තියෙනවනේ. මට ඕන කාලෙදි මං හම්බ කරන් කන්න. ඔයා බොරුවට ආදරේ පෙන්වන්න එපා මට. මං ඔයාගේ හැටි හොඳට දන්නවනේ. මල්ලි උඹ ඇත්ත නැත්ත මොකද්ද කියලා දන්නේ නෑනේ. බොරුවට කියවන්න එපා ඇත්ත නැත්ත දන්නේ නැද්ද? අනික යකෝ මං උඹට ආදරේ කරන්නේ උඹ මගේ සහෝදරයා හින්දායි. නැතුව මං වෙන කාට ආදරේ කරන්නේ? මම මේ කසාදයක්වත් බදින්න නැතුව මෙච්චර මේ උඹව බලාගෙන ඉන්නවා. මැරෙනකම මං උඹව බලනවා මචං. එච්චරයි. ආදරේ බම්බු ආදරේ යකෝ උඹ මේ අම්මයි තාත්තටවත් ආදරේ කරපු නැති එක මට ආදරේ කරයිද? අනේ උඹ මැරිලා යනවා නම් හොඳයි. මට මගේ නිදාසේ ඉන්න පුළුවන් නේ. රෙද්ද දුකයි තමයි බං මට තේරෙනවා. අපි මොනව කරන්නද බං ඉතින්? මොන දුකද බං? මං නම් හරි කැමතියි ඒක මැරිච් එකට. මං නම් පොරට ඒ කාලේ ඉඳන්ම කැමති නෑනේ පොඩ්ඩක්වත්. එහෙම ඉඳලා කොහොමද බං ඒ උඹගේ අයියානේ? අනේ ඌ බං මම මල්ලි කියලා හිතන් හිටියට මං නම් ඌ අයියා කියලා හිතන් හිටියේ නෑ. මට ඌගෙන් වැඩකුත් නෑ. මම කියලා කොහොමද බං? මොනවනොත් උඹගේ අයියානේ. 3 මාස දානට අපි මොන හරිම කරන්න ඕනේ. මොන 3 මාසේ දාන්නේද බං? මට ඊට වැඩිය කොච්චර වැඩ තියෙනවද? උඹට ඔච්චර කැක්කුමක් නෑ උඹ දීපන්. මං යනවා යන්න. මාර සහෝදරයෝ මුන්නගේ. ඔබ මේක දකිනකොට මං ජීවිතුන් අතර නැතුව තියෙයි. මට පිළිකාවක් තියෙනවා මල්ලි. මං ඒක කාටවත් කිව්වේ නෑ. අඩුම තරමේ උඹටවත් කිව්වේ. ඒ ඇයි කියලා දන්නවද? උඹට දුකේ හිතෙයි කියලා. ඔය පොතේ සල්ලි ටිකයි මං ඉතුරු කරලා තියෙන හැමදේම මං ඉතුරු කරේ උඹට මල්ලි. උඹ උඹගේ ජීවිතේ ලස්සනට හදාගනි. මට ඒක බලන්න බැරි වෙන එක දුකයි. උඹට මං හැමදාමත් ආදරේ. පරිස්සමෙන් හිටපන් මගේ මල්ලි.